කෙනෙක් ඉකි ගගහ අඬනවා කතා කරා. මං හැබැයි ඇයි අම්මා අඬන්නේ කියලා. අර ගොත ගගහ අමාරුවෙන් අර මිනිස්සයා කියනවා එයා තනියම හදාගත්තු එයාගේ දුව. තාත්තා නැති වෙලා තියෙන චූටිම කාලේ. දුව හදාගෙන තියෙන සෑහෙන අමාරුවෙන්. දුව කියනවලු මේ අම්මට මේ ගෑණිගේ මූණ දැක්කහම වගුතුවක් නැහැ කියනවා. මේ ගෑණිගේ කාලකන්ණි මුණු උදේට දැක්කොත් එහෙම හැදි ගෑවිලා යනවා කියනවා. දරුවෝ විදිහට ඔයාලා දැනගන්න ඕන මේ දැන් තියෙන හයිය හැමදාම තියෙන්නේ නැහැ. අනිත් එක ඔයා දැනගන්න ඕන ඔයා කරන දේ රිටර්න් එක ඔයාට ඒ විදිහටම හම් වෙනවා එකට දෙක ගන්න. හරි. මොකද දන්නවද? පාකින්සන් කියන්නේ එහෙම නිකන් හැදෙන ලෙඩක් නෙමෙයි. පාකින්සන් වලට එක හේතුවක් මොකද්ද? ප්‍රවේණික සාධක. අම්මා වෙවුලනවා නම් දරුවෝ දැනගන්න ඕන තමුණුත් වයසට ගියාම වෙවුලනවා කියලා. තාත්තා වෙවුලනවා නම් දරුවෝ දැනගන්න ඕන තමුණුත් වෙවුලනවා කියලා. මොකද ඒ අම්මගේ තාත්තගේ ඥාන තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ. පාකින්සන් රෝගය. මේකෙදී මොනවද රෝග ලක්ෂණ? මම රෝග ලක්ෂණ වලට කලින් ඇත්තටම මේ ලෙඩේදී ඇයි අපිට හොඳ කරන්න බැරි කියලා දෙන්න. පාකින්සන් රෝගයේදී වෙන්නේ මේ මොළයේ තියෙනවා ඩෝපැමින් කියන ස්නායු සම්ප්‍රේෂකයේ සහිත නියුරෝන. ඩෝපැමින් කියන ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන නියුරෝන විනාශ වෙලා යනවා. මෙතන මොළයේ තැන් වල තියෙන ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ සහිත නියුරෝන මිය යනවා. මේ විදිහට ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ සහිත නියුරෝන මිය යාම නිසා මේගොල්ලොන්ට ළමයි කංකාල පේශී හැසිරවීමේ ආබාධයක් හටගන්න. මේ ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ සහිත නියුරෝන වලින් තමයි ඉච්ඡානුග පේශී සමායෝජනය කරන්නේ. වර්ත තේරෙන භාෂාවෙන් කිව්වොත් කංකාල පේශී, ඉච්ඡානුග පේශී කියන කංකාල පේශීනේ. ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන නියුරෝන වලින් තමයි ඔයාගේ කංකාල පේශී හසුරුවන්නේ. දැන් මේ පැත්තට යන්න ඕන නම් ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන නියුරෝන වලින් තමයි ඔයාගේ කකුල් වලට ආවේගය වෙලා ඔයා මෙහෙම ඇවිදින්නේ. ඔයා කංකාල පේශී වලින් කරන හැමදේම ඇස් වහන එක, කතා කරන එක, දිව එළියට දාන එක, ඔයාගේ කංකාල පේශී වල වැඩ ටික පාලනය කරන්නේ මොලේ ඉන්න ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන නියුරෝන. මේගොල්ලෝ තමයි පාලකයෝ. එයාලා තොරතුරු දෙනවා ඊට අනුව කංකාල පේශී සංකෝචනය වෙනවා, ඉහිල් වෙනවා. ඒකෙන් තමයි ඔයා චලනයන් කරන්නේ. ඒතර මේගොල්ලෝ තමයි වැඩකාරයෝ ටික. හරිද? පණිවිඩේ දෙන අය මැරෙනවා. දැන් මොකද වෙන්නේ කියන්නේ? පණිවිඩේ හරියට යන්නේ නැති නිසා කංකාල පේශී තිබ්බට ඒව හරියට මොනව වෙන්නේ නැද්ද? වැඩ කරන්නේ. මෙයාලගේ තියෙන ප්‍රශ්නේ තමයි ඉච්ඡානුග පේශී චලන එන්න දුර්වල වෙනවා. දැන් කකුල් තිබ්බට ඇවිද ගන්න බෑ. ඇයි මොලෙන් එන්න බෑ පණිවිඩයක් ඇවිදහම් කියලා. මොලෙන් ඒ පණිවිඩේ එන්නේ නැහැ. මෙයාලට චලන පටන් ගන්න ටිකක් වෙලා යනවා. මේ මොලේ සෛල මැරිලානේ තියෙන දැන් ගොඩක්. මැරි යනවා. මොලෙන් කකුල් වලට පණිවිඩේ එන එක ප්‍රමාද. නිසා මේ චලන පටන් ගන්න ප්‍රමාදයි මෙයාලගේ. හරිද? අපි නම් හිතුණු ගම යනවනේ. මේගොල්ලොන්ට එහෙම බෑ. මේගොල්ලෝ චලන පටන් ගන්න ප්‍රමාදයි. ටිකක් වෙලා ගිහින් තමයි පටන් ගන්න. පටන් ගත්තට පස්සේ නවත්ත ගන්නත් බෑ. ඔහොම වෙවුල ගිහිලා වැටෙනවා. පටන් ගන්නත් අමාරුයි චලන, නවත්ත ගන්නත් අමාරුයි චලන. මේගොල්ලෝගේ කංකාල පේශී වලට එන තොරතුරු අඩුයිනේ. ඒ නිසා කංකාල පේශී වල චලන දුර්වල වෙනවා වගේම කංකාල පේශී ටිකින් ටික පිරිහිලා යන්න පටන් ගන්නවා. පේශිය තමන් විසින්ම ස්වභාවිකව සංකෝචනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙයාලගේ මෙහෙම ගැස්මක් ඇති වෙනවා. අතපය වෙවුලනවා. ඒ වෙවුලන්නේ ටිකක් වෙනස් විදිහකට. හරියට කඩදාසියක් ඇඟිලි වල තියාගෙන රෝල් කරනවා වගේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා පින් රෝලින් ට්‍රෙමර්. කඩදාසියක් රෝල් කරනවා වගේ මේ රවුමට තමයි මෙහෙම ඇඟිලිම රවුමට කරගෙන. බෙල්ලත් සමහර වෙලාවගේ ඔහොමම අතපය වගේම බෙල්ලත් ඔහොමම ඇහෙන්න පටන් ගන්නවා. ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකයේ සහිත නියුරෝන දවසින් දවස එක මැරෙනවා. ප්‍රගාමී හායනයකට ලක් වෙනවා. මුනේ හැඟීම් මෙහෙම ප්‍රකාශ වීම දුර්වල වෙනවා. මොකද මේවත් කංකාල පේශී. දිව හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා කතා කරගන්න බෑ. දිව හරියට වැඩ කරන්නේ නැති නිසා කෑම ගිල ගන්න බෑ. තොල් හරියට මූණ හරියට වැඩ කරන්නේ නැති නිසා හදවතින් hina වුණත් මූණෙන් hinaව එළියට පේන්නේ නැහැ. වයසට ගියාම වෙන එකක් නේ. මානසික රෝහලේ පාකින්සන් රෝගීන් ඉන්නේ වෙනම කොටසක. ඒගොල්ලොත් එක්ක කතා කරනවනේ අපි ගිහින් වයසක අයත් එක්ක. එක අම්මා කෙනෙක් ඉකි ගගහ අඬනවා කතා කරා. මං හැබැයි ඇයි අම්මා අඬන්නේ කියලා. අර ගොත ගගහ අමාරුවෙන් අර මිනිස්සයා කියනවා එයා තනියම හදාගත්තු එයාගේ දුව. තාත්තා නැති වෙලා තියෙන චූටිම කාලේ. දුව හදාගෙන තියෙන සෑහෙන අමාරුවෙන්. දුව කියනවලු මේ අම්මට මේ ගෑණිගේ මූණ දැක්කහම වගුතුවක් නැහැ කියනවා. මේ ගෑණිගේ කාලකන්ණි මූණ උදේට දැක්කොත් එහෙම හැදි ගෑවිලා යනවා කියනවා. ඒ නිසා තමුසගේ ඉස්සරහට එන්න එපා ළමයි ඉස්කෝලේ යන වෙලාවට තමුසගේ පිළිකන්නට වෙලා ඉන්නවා කියලා බනිනවා. ඒ නිසා මේ අම්මා ගේ ඉස්සරහට එන්නේ නැහැ. ගේ පිටිපස්සේ පැත්තේ තියෙන චූටි කාමරයක්. ඒ කාමරේ තමයි ඉන්නේ. අනිත් එක තමයි දුව ඉස්කෝලේ ආපු වෙලාවෙ ඉඳන් අම්මට බයිනවලු. මම එපෑ මේ ගෙදර ඔක්කොම වැඩ කරන්න. මෙහෙට වෙලා කකා බිබී හිටියට අඩුම ගානේ මුකුත් වැඩක් කරන්නේ නැහැ නේ කියලා. දුව බනින නිසාම මේ අම්මා මොකද කරන්නේ? පුළුවන් විදිහට ගෙදර වැඩ කරනවා. ගෙදර වැඩ කරනවට වඩා ගෙදර වැඩ එයා අතින් ඇනෙනවා. මොකද මෙයා වෙවුලනවනේ. පිඟානක් ගත්තොත් පිඟාන වැටෙනවා. ඊට පස්සේ බැනුම් අහන්නේ මොකටද? පිඟාන කැඩුවා කියලා. දැන් දුව බැරිම තැන තමයි ගෙනත් ඉස්පිරිතාලේ නවත්තලා ගිහිල්ලා. ආයෙ ඇවිල්ලා නැහැ එක්කගෙන යනවා. ඊට පස්සේ මහරෝහලෙන් යාව අංගොඩ මූලික රෝහලට දාලා ඒකේ වාට්ටුවේ දැන් මැරෙනකන් අපි දුවට වඩා හොඳට බලා ගන්නවා. ඔයාලට කියන්නේ මේ අම්මා කියනවා මට ඉදලා අරගෙන මිදුල අතු ගන්නවලු. මිදුලේ 10-15 තැනක වැටෙනවලු. සමහර වෙලාවට වැටුනහම නැගිට ගන්න බැහැලු. එතකොට එයා පාරේ යන කාට හරි කතා කරනවලු. අනේ පුතේ මාව පොඩ්ඩක් උස්සන්නෝ කියලා. එතකොට පොඩි දොර අරගෙන ඇවිල්ලා උස්සලා යනවලු.
දුව ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. දරුවෝ විදිහට ඔයාලා දැනගන්න ඕන මේ දැන් තියෙන හයිය හැමදාම තියෙන්නේ නැහැ. අනිත් එක ඔයා දැනගන්න ඕන ඔයා කරන දේ රිටර්න් එක ඔයාට ඒ විදිහටම හම්බ වෙනවා එකට දෙක ගන්න. හරි. මොකද දන්නවද? පාකින්සන් කියන්නේ එහෙම නිකන් හැදෙන ලෙඩක් නෙමෙයි. පාකින්සන් වලට එක හේතුවක් මොකද්ද? ප්‍රවේණික සාධක. අම්මා වෙවුලනවා නම් දරුවෝ දැනගන්න ඕන තමුණුත් වයසට ගියාම වෙවුලනවා කියලා. තාත්තා වෙවුලනවා නම් දරුවෝ දැනගන්න ඕන තමුණුත් වෙවුලනවා කියලා. මොකද ඒ අම්මගේ තාත්තගේ ඥාන තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඔයා එයාලට සලකන විදිය දිහා බලන් තමයි ඔයාගේ දරුවෝ ඔයාට සලකන්නේ. ඒ නිසා මේකේදී ළමයි චාලක ආබාධ තත්ත්වයේ එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි සර්ලට මේක සනීප කරන්න බැරි? අපිට ප්‍රතිකාර කළ හැකි මොනවා කරන්න බෑද? සුව කරන්න බෑ. මොකද මැරුණු සෛල වලට පණ දෙන්න බෑ අපිට. මොකද නියුරෝන තියෙන සෛල චක්‍රයේ G නෝට් අවස්ථාවේ. ඒව ආයේ කවදාවත් මොනව වෙන්නේ නැද්ද? චක්‍රයට ඇතුල් වෙන්නේ නැහැ. මැරුණොත් මැරුණම තමයි. තවදුරටත් මැරෙන එක නවත්ත ගන්න ඖෂධ ලබා දෙන්න පුළුවන්. වෙවුලන එක නවත්තන්න බෑ පුතේ. හරිද? වෙවුලීම වැඩි වෙන එක නවත්තන්න පුළුවන් අපිට. අපි ප්‍රතිකාර කරන්නේ මේ රෝග තත්ත්වයේ උත්සන්න වීම වැළැක්වීම පිණිස මිසක් රෝගියා සුවාතට හරවන්න නෙමෙයි. MCQ වල හැවුවොත් ප්‍රතිකාර කළ හැකියිද? ප්‍රතිකාර කළ හැකියි. සුව කළ හැකියිද? සුව කළ නොහැකියි. ඔය MCQ මම මේ කෙලින්ම ප්‍රශ්නිත ආගත් කරලාම උගන්වන්නේ. හරි? අවබෝධයෙන් අහගෙන.